බස්සල කෑ ගහලා බඩු විකුණපු මිනිස්සෙක් අද ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙක් කියලා ඔයා විශ්වාස කරනවද? ඔයා කවදා හරි බස් එකේ යනකොට මිනිස්සු කෑ ගහලා බඩු විකුණනවා දැකලා තියෙනවද? බුල්ටෝ, ටොෆි විකුණන මිනිස්සු. අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ මිනිස්සු දිහා බලන්නේවත් නැතුව අහක බලාගන්න එක. නැත්නම් වදයක් කියලා බැනලා එලව ගන්න එක. හැබැයි මම කිව්වොත් ඒ වගේ බස්වල කෑ ගහලා බඩු විකුණපු මිනිස්සෙක් අද ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙක් කියලා ඔයා විශ්වාස කරනවද? වර්ෂයේ 1971 රටේ ලොකු කලබලයක් තිබුණ කාලයක්. මේ කියන තරුණයා ගෙදරින් කොළඹට එන්නේ හිස් අතින්. එයාට රස්සාවක් තිබුණේ නැහැ. ඉන්න හිටින්න හරියට තැනක් තිබුණේ නැහැ. එයාගේ අතේ තිබුණ එකම එක දෙයයි එයාගේ තාත්තා එයාට දීපු රහසිගත බෙහෙත් වට්ටෝරුවක් විතරයි. එයා මොකද්ද කළේ දන්නවද? එයා මේ බෙහෙත් වට්ටෝරුව පාවිච්චි කරලා පොඩි බාම් කුප්පියක් හදාගත්තා. උදේ පාන්දර නැගිටලා ගාල්ල මාතර කොළඹ බස් වලට නැංගා. එක අතක බෑග් එක අනික් අතේ බාම් කුප්පිය පාවිච්චි කරලා බලන්න කියලා එයා මිනිස්සුන්ට වැන්දා. බස් කොන්දොස්තරලා එයාව බස් එකෙන් තල්ලු කළා. මිනිස්සු එයාට hina වුණා. හිඟන්නේ කියලා සමච්චල් කරා. සමහර දවස්වල රැට නිදාගන්න තැනක් නැති වුණාම එයා පාරයිනේ අම්බලම් වල නිදාගත්තා. කන්න සල්ලි නැති දවස් එයාට අනන්තවත් තිබුණා. දැන් මම ඔයාගෙන් අහනවා ඔයාගේ ප්‍රොඩක්ට් එක විකුණන්න පාරට බහින්න ඔයාට ලැජ්ජයිද? මිනිස්සු මොනවා හිතයිද කියලා ඔයා බයෙන් ඉන්නේ? මේ මිනිස්සයා එදා ලැජ්ජ වුණා නම් අද ලංකාවට ආඩම්බරයක් නැහැ. ඔයා ලැජ්ජාව පැත්තක තියලා ගේම ගහන කෙනෙක් නම් පහලින් no shame කියලා කමෙන්ට් එකක් දාන්න. ඔව් no shame කියලා ටයිප් කරලම කමෙන්ට් එකක් දාන්න. කවුරු hina වුණත් එයා එයාගේ මාකටිං එක නතර කළේ නෑ. එයා කොච්චර දක්ෂද කියනවනම් එයා නිකම් බාම් එක විකුණුවේ නෑ. එයා බස්වල යන මිනිස්සුන්ගේ ඔළුවේ ගාලා මසාජ් කරලා පෙන්නුවා මේක වැඩ කියලා. අවුරුදු ගානක් තිස්සේ බස්වල රස්තියා දුන්නේ මිනිස්සයා අන්තිමේදී මුළු ලංකාවම ජයගත්තා. එදා බස් එකෙන් එළවපු මේ මිනිස්සයා පස්සේ කාලෙක ගුවන් යානයකුත් මිලදී ගත්තා. ලෝක රටවල් 40කට එයාගේ ප්‍රොඩක්ට් එක යවුවා. අදටත් අපේ ගෙවල් වල කොන්දේ අමාරුවක් හැදුනොත් අපි හොයන්නේ අන්න එයාගේ නම. එදා බස්වල බාම් විකුණපු ඒ තරුණයා තමයි සිද්ධාලේප අධිරාජ්‍යයේ නිර්මාතෘ දේශමාන්‍ය වික්ටර් හෙක්ටිගොඩ මහතා. එයා දවසක් කිව්වා මම බිස්නස් පටන් ගත්තේ හිස් අතින් නෙවෙයි. මට තිබුණා ලොකු ආත්ම විශ්වාසයක් කියලා. ඒ නිසා මතක තියාගන්න සාකු හිස් වුණාට කමක් නැහැ. හිත විතරක් හිස් කරගන්න එපා. මේ වගේම වටිනා කතා දිගටම අහන්න දැන්ම මාව ෆලෝ කරන්න. එච්චරයි.